සුබ උදෑසනක් වේවා සියලුම දෙනාට. මම මේ කතා කරන්නේ බොහොම හිත වේදනාවෙන්. මේ රටේ නීතිය හරිම අසාධාරණ වුණා. ගෑණියෙකුට දරුවෝ හදාගෙන තනියම ජීවත් වෙන්න නිදහසක් නැති කරා. ගමේ මිනිස්සු එකතු වෙලා කිසි වැරැද්දක් නොකරපු අසරණ ගෑණියෙක්ව සැමියාත් මවත් පියත් ගමේ මිනිස්සුත් එකතු වෙලා මහා කෝට විදිහට තණ්හාව නිසා අසරණ තත්ත්වයට ඇදලා දාලා ජීවිත විනාශ කරලා මගේ ජීවිතය විනාශ කරලා මගේ දරුවන්ගේ ජීවිත විනාශ කරලා මට මේ මං හදාගත්තු මගේ මේ ගෙදර ඉන්න නොදී මාව එලවන්න හදනවා. මගේ වත්ත උදුර ගන්න හදනවා. මගේ ගෙදර උදුර ගන්න හදනවා. මං ඉන්න හින්දා ඒගොල්ලන්ට ඒවා ගන්න බැරුව මාව මේ ගෙදරින් එලවන්න හදනවා. මාව මේ ගමෙන් එලවන්න හදනවා. හදන්නේ තෝ මේ ගම අතරලා ඵල කියලා නෙමෙයි. මට මගේ ජීවිතේ එපා වෙන තැනට මේ ගමේ ඉන්න මට එපා වෙන තැනට ඒගොල්ලෝ කුමන්ත්‍රණ කරනවා. ඒ කරලා කට්ටියම එකතු වෙලා මං වේසියක් කියලා මේ ගමේ හංවඩු ගන්න උත්සාහ කරනවා. පිළිගන්නයි කියලා ගහනවා. මම වැරදි කරනවා මම මිනිස්සු ගෙන්න ගන්නවා කියලා. මම නොකරපු වැරදි කරන්න මම පිළිගන්න මං කැමති නැහැ. ඒත් නීතියට ගියපුවම නීතිය ලොකු දේශපාලන අතක හයියක් තියෙනවා. ඒ හින්දා නීතිය මට සාධාරණ ඉෂ්ට කරේ නැහැ. නීතියත් එයාලගෙම පැත්තේ. සාක්ෂි හදාගෙන යන්නේ මම බොරු කරා මං ඒ දේවල් කරා කියලා ඔප්පු කරන්න. මට කවුරුත් නැහැ සාක්ෂියට. මට ඉන්න මගේ දරුවෝ දෙන්න විතරයි. ඒ හැමදේම දැක්කේ මගේ දරුවෝ දෙන්නයි. මං මොකද කරන්නේ? මේ රටේ කාන්තාවකට ගැහණියකට දරුවෝ හදාගෙන පාඩුවේ ජීවත් වෙන්න අයිතියක් නැද්ද? කාන්තාවකට තනියම මේ ගමේ රටේ යන්න එන්න නිදහසක් නැද්ද? තමන් කැමති ආගමක් අදහන්න මේ රටේ අයිතියක් නැද්ද? රස්සාවක් කරගෙන මං රජයේ රැකියාවක් කරන්නේ. මං කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩ කරනවා. රස්සාවක් කරගෙන ඒ ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න ගෙයක් දොරක් හදාගත්තා නම් ඒවට ලෝන් කැපෙනවනම් ඒ හදාගත්තු ගෙදර ජීවත් වෙන්න දෙන්නේ නැත්තම් මොකද්ද මේ රටේ තියෙන නිදහස? තමුන්ට සුරක්ෂිතව යන්න එන්න නැත්තම් 10ක් ඇවිල්ලා දූෂණය කරලා ඒකට විරුද්ධව ගිහින් කතා කරුවත් ඒ පිරිමින්ගේ ගෑනුම ඇවිල්ලා පොලිසියෙන් සාක්ෂි දෙනවා. අපේ මිනිහා නිර්දෝෂයි මේ ගෑණි තමයි ගෙන්නන්න හදන්නේ. ගෙන්නගෙන ඒ දේ කරගෙන දැන් මේ බොරු කියන්නේ කියලා. මට එහෙම කිසි කැසිල්ලක් නැහැ. මගේ දරුවෝ දෙන්න මං එක්කමයි හැමතැනම ජීවත් වෙන්නේ. රස්සාව කරන තැනත් මගේ දරුවෝ දෙන්නව තියාගෙනයි මං ඉන්නේ. ඒත් මට දරුවෝ හදාගෙන රස්සාව කරන්නත් මේ රටේ නීතිය හරස් වුණා පහුගිය කාලේ. මාව ලොකු විදිහට කුමන්ත්‍රණ වලට අහු කරලා මාව අන්ත අසරණ කරා. මේකද මේ රටේ නීතිය? කාන්තාවකට දරුවෝ තන්නවා නම් දරුවෝ හදාගෙන නිදහසේ රස්සාවක් කරගෙන ගෞරවාන්විතව කොන්ද කෙලින් තියාගෙන යන්න අවශ්‍ය දේවල් හරිගස්ස ගන්න මේ රටේ නීතිය සාධාරණය ඉල්ලා සිටින්න. මං ඉල්ලනවා මේ රටේ කාන්තාවන්ගෙන් එකතු වෙන්න මංගාවට උදව් කරන්න මට. මේ රටේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් නැගී ඉඳලා අපි ජයග්‍රහණය කරමු. බුදු සරණයි. තෙරුවන් සරණයි. විශ්වයේ ආශිර්වාදය ලැබේවා.